මේ ටෙම්පෝ ගොත්තු එකනේ මේක ඇත්තටම පට්ට ගහයි මේ මෙයා කියන මේ පොඩි කාලේ දැන් මේ කාපු මේ මේක තමයි මිනිහනුනේ නේද? ඒක දාන්න මේ ඔයාට අවුල් වුණා නේ මේක කියන්නේ මේක එහෙම මේක කියනවා මේක අපි අද බලන්න යන්නේ ලංකාවේ තියෙන රසම රස ස්නැක් බිස්කට් එක මොකද්ද කියලා අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් අද අපි ගෙනල්ලා තියෙන ස්නැක් බිස්කට් වල කීයක් ඉතින් අපි බලමු අද වින් කරන්නේ මොකද්ද කියලා. අපි එහෙනම් පළවෙනි බිස්කට් එක ටෙස්ට් කරලා බලමු. ටේබල් එකේ ස්නැක් ඉතින් අපි අද ඔන්න පළවෙනිට බලන් තියෙන්නේ මෙලිබන් එකේ ස්නැක් බිස්කට් එක. ඉතින් මේක මසාලා ෆ්ලේවර් එක තමයි අපි අරන් තියෙන්නේ. weight එක තියෙනවා ග්‍රෑම් 25. ඉතින් එහෙනම් අපි බලමු මේක ටේස්ට් කරලා කොහොමද. අපි ටෙස්ට් කරලා බලමු නේ. බලමු නේද? ටෙස්ට් කරලා බලමු. අපි ටෙස්ට් කරලා බලමු. ඇත්තටම ටිකක් රහයි ගොඩක් නේ. පොඩි සරගතියක් එනවා. එන්නේ ඒකේ අපි පැකට් එක බලමු නේද? මසාලා ෆ්ලේවර් එක. ඉතින් අද අපි chart එක විදිහට ගත්තොත් ලකුණු 10න් තමයි බිස්කට් එකට හොඳ ලකුණු දෙන්නේ කියලා. ඉතින් දෙන්න දෙකක් තමයි දෙන්නේ. ඉතින් මේ දෙක එකතු වෙලා අන්තිමට එන උත්තරය තමයි අන්තිමට වින් කරන්නේ. ඉතින් මේක මේ විදිහට පොඩි කොටුවක් විදිහට තමයි ඉන්නේ. ඒක අර කිරිබත් කොටුව වගේ පොඩ්ඩක් පේන්නේ. ඉතින් අවුලක්ම නැහැ නේ. මම ඉතින් ලකුණු දෙනවා 10න් 5ක. මට නම් මේක ටිකක් සෙට් වුණා. ඒ කියන්නේ මම මේක 10න් 8ක් දෙන්න. 10න් 8ක් දෙන්න. මම 8ක් දෙන්න. ඉතින් guys අපි ඊළඟ බිස්කට් එක ටෙස්ට් කරලා බලමු. ඉතින් ඔන්න අපි දෙවෙනියට ටේස්ට් කරන්න යන්නේ මන්ති කොමේ බිස්කට් එක. ඉතින් ඔයාලා නම් කාලා තියෙන බිස්කට් එක. ඉතින් අපි ඒක අරන් තියෙන්නේ චීස් and chili flavour එකකින්. ඉතින් අපි බලමු මේක කොහොමද ටේස්ට් එක කියලා. අපි ටෙස්ට් කරලා බලමු. ටේස්ට් එක එනවා ග්‍රෑම් 15ක. ඉතින් අරකට සාපේක්ෂව මේක weight එක ගොඩක් අඩුයි. අරකට සාපේක්ෂව මේක ගොඩක් අඩුයි. ගොඩක් weight 25ක් 10ක් අඩු වෙලා තියෙනවා. මේකේ ඉතින් පැකට් එක වෙනම ටිකක් අර නිකන් ලොකුට වගේ තිබ්බනේ. උඹලගේ තිබ්බට ඒක කියන්නේ ගොඩක් 15. ඒකට සාපේක්ෂව ග්‍රෑම් 10කින් අඩුයි මේක. අපි බලමු මේක. හැබැයි මාර ස්මෙල් එකක් ආවමට ඔක්කඩ. සුපිරි සුවඳක් ආවා guys. guys පැකට් එක කඩද්දිම සුපිරි සුවඳක් ආවා. මේකේ මේ රවුම තමයි දෙන්නේ පොඩි පිටින්. ඒක හොඳයි ගොඩක්. සුපිරි සුවඳක් තියෙනවා අරකට සාපේක්ෂව නේ. ඉස්සෙන් chili flavour තිබ්බනේ. එළියම පොඩි chili රහක් එන්නේ නේ. මම මේක ලකුණු 6ක් දෙනවා. මේකට මම ලකුණු 7ක් දෙනවා. ඔන්න guys අපි අද තුන්වෙනි ස්නැක් පැකට් එක චෙක් කරන්න යන්නේ. ඉතින් බලමු weight එක ග්‍රෑම් 30ක් වෙනවා ඉතින්. ඒකෙත් හැබැයි මේ සුපිරියටම ස්මෙල් එකක් ආවා. මේක නම් ඇත්තටම මේ චීස් සුවඳ කොයි එකක් තියෙන පොඩ්ඩක් නේ. ඒක අර කොමේකටත් අද කොමේකට තන මේක පට්ට සුවඳයි guys. මේක මේ විදිහට රවුමකට දාගන්නේ. අපි ඉන්න මේක ටෙස්ට් කරලා බලමු. ඒ වුණාට guys මේ මට නම් මේක දැනෙන එක අනුව අර සුවඳ තිබ්බට මේ රහ පොඩ්ඩක් කරා නිකන් නේ. රහ එච්චර ලොකු රහක් නෑ. දුන්නට සාපේක්ෂව ඒක රහම. සුවඳට සාපේක්ෂව ඇත්තට මේ රහ පොඩ්ඩක් මදි. හැබැයි මේ guys මේක සැර නැහැ ටුක්ටක්වත් මේ නෑ නෑ ඒක පොඩි ළමයෙක් උනත් කන්න පුළුවන්. පොඩි ළමයෙකුන් මේක කන්න පුළුවන්. මම අද මේකට ලකුණු 4ක් වගේ දෙනුනේ. මට ඒක ලොකු රහක් දෙනුනේ නෑ. ඉතින් ඔයාලට මේක රහද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේක එක කෙනාට එක එක රහ එන්නේ. ඉතින් මේක මගේ රහ දැනුන හැටියට ඉතින් මම ලකුණු 4ක් දෙනවා. ඔයාලා ලකුණු කීයක් වගේ දෙනවා? මම මේක ලකුණු 5ක් වගේ දෙනවා. සාමාන්‍ය 5ක් දෙනවා. ඉතින් ඔයාලා මේ එතන ඉතින් පේනවා ඉතින් chart එක කොහොමද කියලා. ඉතින් අපි බලමු අන්තිමට වින් කරන්නේ මොකක්ද කියලා. ඊළඟ බිස්කට් එකත් බලමු කොහොමද ටේස්ට් එක කියලා. ඉතින් අපි ඊළඟ ටේස්ට් කරන්න යන්නේ CBL මල්ටි එකකින් ගන්න cheese buttons එක. cheese buttons උගන්නේ. cheese buttons cheese buttons cheese buttons බිස්කට්. ඉතින් මේ බිස්කට් එක නෑ මම ආස බිස්කට් එක නේ. අද අපි ටේස්ට් කරලා බලමු මේක කොහොමද ටේස්ට් එක කියලා. මේකේ weight එක ගත්තොත් ග්‍රෑම් 20ක් වෙනවා. අරකට වඩා අඩුයි. කොමේකට වඩා වැඩි අනිත් එකට වඩා අඩුයි. අපි බලමු මේක කඩලා. මේක තමයි අලුත් guys ඇත්තටම මේ අර අනිත් තුනටම වඩා මේ
මේ නිකන් අර පරණ වෙලාව නෙවෙයි නිකන් මේක වුණේ මේක නෑ අර හැටිනේ අර පොඩි ගන්න චීස් වගේ චීස් ඉඳ දන්නේ නැහැ ගාසින් අර අමුතු පොඩි නෑ ඒ ඉස්සර කාලේ නේ ඉන්නේ අපේ කද්දි ගෑවුණා මේ නියම් පොඩි ගන්න ඒක තමයි නිකන් චීස් ගතිය මට මේක ඇති ඇත්තටම කරන්නේ චීස් ගල්ලපොත් නෙවෙයි නිකන් චීස් පොඩි ස්මෙල් එකක් එනවා පොඩ්ඩක් මොනකුත් වෙනවා සුවඳකුත් වෙනවා කඩපු ගමන් තමයි නිකන් අර අමුතු පොඩි නෑ බලමු කොහොමද මේක ටේස්ට් ඒකේ පොඩි රාමණේ ඒක පිම්බිලා වගේ තියෙන ගොඩක් නේ ඇපිලි උලවනවා මේක හොඳ සුවඳක් තියෙනවා ටේස්ට් එක බලමු ටේස්ට් එක බලමු මේ ටිකක් අනිත් තුනටම වඩා නිකන් පොඩ බ්‍රෑන්ඩඩ් වගේ නේ අපේ දින ටෝන එකකට ගන්න පුළුවන් නිකන් සුපිරි මේකක් තියෙනවා තමයි ඒක මේ ගොඩක් මේ භාගයක් මේකේ තමයි දෙන්නේ ඉස්සරහක් නම් ඇත්තම එනවා ඉතින් මේක ඊස්ට්‍රාක් ඇත්තට මේක තියෙනවා ඉස්සරහ තියෙනවා ඉතින් මේක හොඳට හැබැයි පොඩ අතර පොඩි ස්මෙල් එනවා නේ දුකුත් එක නේ පොඩි සුවඳකුත් එක්ක පොඩි නිකන් අර ඒකට ලකුණු ගියක් මේක සාමාන්‍ය මම මේකට දෙනවා ලකුණු 6ක් ඉතින් මම මේකට ලකුණු 8ක් දෙනවා එහෙනම් අපි යමු ඊළඟ විකට් එක ටෙස්ට් කරන්න ඉතින් ඔන්න guys අද අපි පස්වෙනි ස්නැක් එක ටෙස්ට් කරන්න යන්නේ අපි ඒකත් තරම් බලමු ඉතින් මම අපි පස්වෙනි තරම් තියෙන්නේ මැලිබන් ටෙම්පෝ කොත්තු කියන බිස්කට් එක ඉතින් මේක අලුත් බිස්කට් එකක් මම කියන්නේ මම තාම කාලත් නැහැ මම දැකලත් නැහැ බිස්කට් එක ඉතින් කඩේ තියෙන දෙයක් තමයි කරන්නේ ආයේ මම බලමු මේක කොහොමද රේට් එක කියලා මේක රේට් එක එනවා නම් ග්‍රෑම් 25ක් වෙනවා මේක රේට් එක මේකේ ෆ්ලේවර් එක ගත්තොත් කොත්තු ෆ්ලේවර් කියලා ඉතින් කොත්තු රහක් වෙනවා දන්නේ බලමු කාලම නැහැ ටෙස්ට් මේ කොත්තු රහයිද දන්නේ නැහැ අතරම නේ මේ අපි කොත්තු ෆ්ලේවර් කියලා කොත්තු ෆ්ලේවර් කියලා තියෙන්නේ ඉතින් අපි මේ කඩන මොන වල මේක මේ ඇත්තටම මන්න මේ කවදාවත් කාලේ නැහැ මේ මන්නේ අලුතින් ඇවිල්ලා තියෙන්නේ තමයි මේ කොමේ බිස්කට් තුනක් තමයි එන්නේ ඉතින් කොමේ බිස්කට් එක දැන් පාරක් ඉතින් මේක දැන් 25 තියෙන්නේ සාපේක්ෂව ගත්තොත් දැන් 10කින් වැඩි මේකනේ කොමේ බිස්කට් එක වගේ වෙන මේ ඒ සයිස් රාමු තමයි තියෙන්නේ ඉතින් ඒ වගේ ඊට වඩා පොඩ්ඩක් මහතයි ඒක බිස්කට් එක ටෙස්ට් කරමු හැබැයි ඒක නම් අර කොමේක වගේ පොඩි නේ ඒක නෑ ඒක නම් රහයි ඇත්තටම ඒ ලුණු නම් පොඩ්ඩක් තියෙන්නේ ලුණු ගතිය පොඩ්ඩක් වැඩි තරයි මේක තරයි guys ඔයාලා ඉතින් මේක මේ අරන් කාලා බලන්න මේ අලුතෙන් මට දෙන ඇවිල්ලා තියෙන්නේ ලකුණු 8.5 වගේ මම මේක ලකුණු 9ක් දෙනවා. ඒ කියන්නේ ඒවල ටේස්ට් කරලා බලලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලා කොහොමද රහදෙන්නේ කියලා. ඉතින් guys මේ තමයි අද දවසේ අන්තිම අපි ටෙස්ට් කරන මේ ස්නැක් එක. අනිබන් චීටෝ බිස්කට් එක තක්කාලි විදියට දැලින් තක්කාය රහක් එක දෙන්න. වේට් එක ගත්තොත් දැන් 30ක් වෙනදී චෙක් කරලා බලමු. ඉතින් guys අපි වීඩියෝ අලුතෙන් බලන්න එකතු වෙන එක කියනවා. ලයික් කරන්න කමෙන්ට් කරන්න. තක්කාලි පොස් වුණා. මේ guys හිතරම තක්කාලි පොස් වුණා. තක්කාලි සෝස් හොඳක් වෙනවා. ඒ guys මේ එන පොඩි හැබැයි කාම් බිස්කට් එකේ පොඩිම බිස්කට් එකක් නෙමෙයි මේක. මේක ගොඩක් වෙන්නේ අර තක්කාලි තක්කාලි සෝස් වුණා තමයි. ඉතින් එනත් බලමු මේක ටේස්ට් එක කොහොමද. යසර රහක් නෑ. මට නම් ලොකු රහක් නෙමෙයි මම මේකට ලකුණු 3ක් වගේ. මට ලොකු සෙට් වුණා. මාත් මේ නේ ලකුණු 3 මාරක් දෙනවා. අපි බලමු chart එක වල මේකේ කොහොමද ලකුණු කරලා තියෙන්නේ කියලා. ඉතින් guys ඔයාලට මේ උඩ තියෙන chart එකේ පේනද අද වින් කරලා තියෙන මොන ස්නැක් එකද කියලා. ඉතින් මේ ටෙම්පෝ එක තමයි අද ටෙම්පෝ එක තමයි. අපි හම්බුන අලුත් බිස්කට් එකක් තියෙන. දැන් මේ බිස්කට් එක තමයි ගත්තේ ඇත්තටම මේක ගොඩ රහයි බිස්කට්. මේක අනිත් ඒවාට වඩා කියන්නේ ගොඩම රහයි කියන්නේ ඕන වෙලාවක මේ අර මේ සාමාන්‍ය ඉතින් හොඳ ආතල් එකකට සුපිරි කියන්නේ. ඒක රහක් කියනනේ ඒක සුවඳත් එක්ක පොඩි සැරකුත් තියෙනවා ඒක. ඒකට සාමාන්‍යයෙන් තරුණ කට්ටියන් මේක සුපිරි බිස්කට් එකක් ඇත්තට. නෝමල් කඩවල නම් දැක්කේ නෑ මේ සාමාන්‍ය සුපර් මාකට් වල වගේ බලන්න. සුපර් මාකට් වල වගේ තමයි. ඒක අලුතින් ආව බිස්කට්. මේ බලන්න. ටෙම්පෝ එක තමයි ලින්ක් කරලා තියෙන්නේ එහෙනම් ටෙම්පෝ එකත් එක මෙලිබන් ඕන. මෙලිබන් ටෙම්පෝ එකත් එක තමයි ජයග්‍රහණය කරන්නේ. ඉතින් guys අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක ලස්සන නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. ඉතින් ඔයාලා යාළුවන්ට බලන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එක අද වීඩියෝ එක අවසන් කරමු. ඊළඟ වීඩියෝ ඊළඟ